මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කෙරෙන කාල සීමාව අවසානයේ කෙටි වාර්තාවක් ඉදිරිපත් කරන්න තමයි මම අද උත්සාහ කරන්නේ. දින 45ක ප්‍රචාරණ කටයුතු කාල සීමාවක් තුළ අපිට දකින්න තියෙන ප්‍රධානම ප්‍රවණතා 4ක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මුලින්ම කිව යුත්තේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සිද්ධි ගණන් කිරීමෙන් ඔබට ගිහින් සිද්ධිවල වැදගත්කම බලපෑම නිරීක්ෂණය කරන්න තම උත්සාහ කරන. හැබැයි මුලින්ම මේ සන්දර්භයේ අන්තර්ගතය සවිස්තරාත්මක කරන්න අපි මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරන සිද්ධි සංඛ්‍යාව දිහා බැලුවම ඇත්තවම සිද්ධි 4339ක් ඊයේ දවස වෙනකන් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ 4 වෙනිදා වෙනකන්. මේක ඒ තරම් ලොකු ප්‍රමාණයක් නොවෙනවයි කියලා සමහර කිව්වට ඒකේ තියෙන ප්‍රවණතාව පසුගිය දවස් 7-8 තුල මේකෙන් 3න් එහෙකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වෙනවා. ඒ වගේම මේ බරපතල සිද්ධිත් ඒ කියන්නේ මැතිවරණය දිනේට පිවිසෙන ඒ අවසාන අදියරේදී මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා ගැටලු සහගත තත්වයන් උදාවීම වැඩි වෙලා තියෙනවා. ඒක එතරම් සුබ ප්‍රවණතාවක් නොවේ. ඇත්ත වශයෙන්ම අපි බැලුවම 1534ක් සිද්ධි 1534ක් පහුගිය දින 7-8 තුල සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ 35ක් විතර. ඊළඟ දවස් 6-7 බැලුවම ඇත්තටම 160කට වැඩි සිද්ධි ඇති වෙලා තියෙන්නේ උල්ලංඝනය කිරීම ඇති වෙලා තියෙන්නේ මේ අප්‍රේල් මාසයේ 20 විතරින් පස්සේ. ඒ කාල සීමාව තුලයි මෙන්න මේ තරංකාරීත්වය ඒ ආශ්‍රිත ඇතිවෙච්ච ගැටුම් හා ගැටලු මතුවෙන්නේ. ඒ නිසා මේ මුල්ම කාරණාවට වාර්තා කරන්න වෙන්නේ අනිත් මේ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණයට වඩා බරපතල සිද්ධි කීපයක් සඳහන් වන අර පරණ මැතිවරණ සමයේ සිදුවෙච්ච ප්‍රචණ්ඩත්වය ඉස්මතු වෙමින් පවතින බවක් අපි දකිනවා. ඒක මං හිතන්නේ ඊටාම කනගාටුදායක ප්‍රවණතාවක්. ඒක අපි පරිස්සම් වෙන්න ඕනේ ඒක සටහන් කරන්න. ඉතින් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හරහා අපි සිද්ධි ගණන් කරනකොට ප්‍රවණතා හා ඒවායේ බලපෑම් බැලුවම අපිට වාර්තා කරන්න තියෙන්නේ මේ ජනාධිපතිවරණය තුලදී සිද්ධ වෙච්ච තරමටම නොතිබ්බට මේ රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම තිබුණා. අත වශයෙන්ම අපි කනගාටුට කාරණාවක් තමයි අපි වාර්තා කරා ජනාධිපතිතුමා මේ රැස්වීම් 15ක විතර කතා කරා මේ තමන්ගේ පක්ෂයට බලය නුදුන්නා නම් ඒ ප්‍රාදේශ සභා ඒ නගර සභා මහනගර සභාවලට මුදල් ලබා ගැනීමේ මේ අඩුපාඩු තියේ කියන එක එතුමා කිව්වා. ඒ වෙනුවට අපි පැමිණිලි දෙකක් කරා. අත වශයෙන්ම මේ මාසයක් ගියා. ඒත් ඒ මාසෙට ටිකක් කලින් මැතිවරණ කොමිසමත් ජනාධිපති ලේකම් කාර්යාලයට ලියුමක් යොමු කළ තිබ්බා. මෙවැනි මේ දේවල් කීමෙන් මැතිවරණයේ සාධාරණත්වය මැතිවරණ තියෙන ස්වාධීන බවට ඒක පහරක් වන නිසා ඒකෙන් වළකින්න කියලා කිව්වා. ඉතින් ඒක මං හිතන්නේ වැදගත් වුණාට හැබැයි ඒ වෙනකොට මේ වරද සිද්ධ වෙලා ඉවරයි. ඒ වෙනකොට පණිවිඩය ලැබිලා තියෙනවා මිනිසුන්ට. මේ ආණ්ඩු පක්ෂයට ඡන්දේ නොලැබුණා නම් ප්‍රතිපාදන ලැබීමේ ගැටලුවක් වෙනවා. ඒ වගේම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ හැටියට අපි කනගාටුව ප්‍රකාශ කරනවා මේ පුංචි ඡන්දය මේ පළාත් පාලන ආයතන ඡන්දය ඇත්ත වශයෙන්ම සිද්ධිය යුත්තේ ඒ ප්‍රාදේශ සභා ඒ ගම් මට්ටමේ අවශ්‍යතාවන් ඉෂ්ට කිරීම මිසක් ජාතික තලයේ දේශපාලනයේ නැවත තරංකාරීත්වය ඇති කිරීමක් නෙවෙයි. අපි කනගාටු ලකුණු කරනවා මේ
පක්ෂනායකයන් ජාතික තලයේ පක්ෂනායකයන් ආණ්ඩුවේ ජනාධිපති අගමැති වගේ මැති ඇමතිවරුන් විපක්ෂනායක අනිත් පක්ෂ නායකයන් විසින් කරන තරගයක් මිසක් ප්‍රාදේශීය මට්ටමේ ගම් මට්ටමේ බිම්මුල් මට්ටමේ අවශ්‍යතාවන් පිළිබඳ සාකච්ඡා වෙච්ච මැතිවරණයක් වුණේ නෑ. ඒක කනගාටු, ඒක වැරදි. අපි දකින මෙතන අපිට අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ. ඒ ජනතාව ගිය අවුරුද්දේ සැප්තැම්බර් හා නොවැම්බර් මාසවල ඡන්දෙ දුන්න විශාල ප්‍රශ්න ජාතික ප්‍රශ්න සම්බන්ධව. මේ ඡන්දය ඒක සම්බන්ධව නෙවෙයි. හැබැයි ඒක වරදා වැටහීමක් නිසා මේක තුලින් තව ජාතික තරගයක් මිසක් ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ට වී නොවීම. ඉතින් මම හිතන්නේ ඒක දෙවෙනි අපේ කනගාටුව තියෙන කාරණාව. තුන්වෙනුව අපි කියන්න ඕනේ සිද්ධ වෙච්ච සිද්ධි මහා විශාල ප්‍රමාණයක් නුනට ඒවයි බරපතලකමක් තිබ්බා. නැවත අපි කලින් නොතිබ්බ ආකාරයට ආයුධ සන්නද්ධ ප්‍රශ්න ඇති වුණා. අත වශයෙන්ම අපි වාර්තා කරනවා වෙඩි තැබීම් වගේ දේවල් හරහා මරණ දෙකක් සිද්ධ වුණා. මේ ඒ එක් මරණයක අපේක්ෂකයෙක් නැති වුණා. අනිකේ අපේක්ෂකයෙක් තවත් කෙනෙක් මරා දැම්මුවා. මේවා දැන් නොයෙක් අය කියනවා මේවා මැතිවරණයට සම්බන්ධ නෑ. නොයෙක් කෙස් පැන තර්ක දානවා. හැබැයි අපේක්ෂකයෙක් නැති වුණා කියන එක මැතිවරණයට බලපෑමක් තියෙනවා. අපේක්ෂකයෙක් තවත් අපේක්ෂකයෙක් හිරේ ඉන්නවා නම් එතකොට ඒක මේ ඡන්දයට බලපෑමක් සිද්ධ වෙනවා. මේ මෑතක කළුතර නාගොඩදී සිද්ධ වෙච්චේදී අපේක්ෂකයෙක් තුවාල ලැබුවා. මේ නාඳුන පිරිසක් විසින්. ඉතින් මේ ප්‍රචණ්ඩත්වය ගැන කතා කරන්න අපිට අවුරුදු 10ක් ආපස්සට යන්න වෙනවා. ඒ නිසා ඒක ඊටාම බරපතල. ඒ වගේම නැගිනහිර ප්‍රදේශයේ පෙට්‍රල් බෝම්බයක් දැමීමෙන් නිවසකට හානියක් සිද්ධ වුණා. පක්ෂ කාර්යාලය කීපයක් මේ උතුරු කරේ හා අනිත් තැන්වල මේ ඇටැක් එකකට භාජනය වුණා. ඒගොල්ලන්ට ඒක තුලින් මේ ප්‍රශ්න මතු වුණා. ඉතින් මේකේ පණිවිඩය කියන්නේ ප්‍රචණ්ඩ වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම අපි දැක්කා මේ බැන තර්ජනය කිරීම. දැන් පොලිසිය විසින්මත් කියනවා මේ 100 ගාණක් විතර අත්අඩංගුවට අරන් තියෙනවා මේ සම්බන්ධව. ඉතින් මේවා සුළු පරිමාණයේ ගැටලු නෙවෙයි. මේවා මම හිතන්නේ මේ ඡන්දේ ස්වභාවය, ඡන්දදායකයාගේ මානසිකත්වය තීන්දුව වන කාරණා වෙනවා. ඒ නිසා ඒවා ඒ වගේ අවධානම අපි තේරුම් ගන්න ඕනේ. ඡන්ද කීපයක් එවැනි සිද්ධි නැතුව තිබුණට දැන් ඒවා නැවතේ ප්‍රවණතාව එනවයි කියන එක ඊටාම භයානකයි, ඊටාම කනගාටුදායකයි. දැන් අපි විශේෂයෙන් මැතිවරණ ප්‍රචණ්ඩ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ හැටියට අපි සලකුණු කරන්න ඕන. අපි දැක්කා මේ ප්‍රවණතා කීපයක්. ඒක හතරවෙනියට මට කියන්න අවශ්‍යයි. එකක් තමයි දේපල අවභාවිතා කිරීම. ඒක තුලින් නොඑක් විදිහේ ප්‍රශ්න මතු වුණා. මේවයි සිද්ධි කීපයක් අපි වාර්තා කරන තියෙනවා. අපිට තියෙනවා මම හිතන්නේ 20ක් 30ක් විතර සිද්ධි ඒ සම්බන්ධව බරපතල අන්දමින් මේ අල්ලස් හා මේ අනිසි බලපෑම් කිරීමක් තිබුණා. ඒ වගේම මේ රාජ්‍ය දේපල අවභාවිතය තිබ්බා. එවැනිම මාරු කිරීම, පත් කිරීම, පොරොන්දු දීම ලබා දීම, මේ රැකියා ලබා දීම වගේ ප්‍රශ්නත් මතු වුණා. ඒ වගේම විපක්ෂය පවා අපි දැක්කා අල්ලස් දීම, ඒ කියන්නේ තෑගි ලබා දීම, නොඑක් විදිහේ දේවල් ලබා දීම සිද්ධ වුණා. තව එකක් කියන්න එලිපිට මේකේ තියෙන එක අංගයක් අපි මතක තියාගන්න ඕන. කලින් මැතිවරණවලදී ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වුණාම ඒ ප්‍රචණ්ඩ ක්‍රියාව සිද්ධ කරලයි කියලා සැක කරන පුද්ගලයා සාමාන්‍ය ඒක මං කරේ නෑ කියලා කියනවා. ඊට පස්සේ මේ ප්‍රචණ්ඩ ක්‍රියාවට ලක් වෙච්ච කෙනා එයා කියනවා මට මේ සිද්ධිය සිද්ධ වුණා, මම පැමිණිල්ලක් දැම්මා, මම මේකේ මේ අලාභයක් මේ වැනි දෙයක් වුණා, මට තුවාල වුණා වගේ දේවල් කියනවා. මේකේ පුදුමයකට අපි දැකපු තීරණාත්මක සිද්ධි කීපයකම ඒකේ විලෝම, ඒකේ අනිත් පැත්ත වෙන්නේ. ප්‍රචණ්ඩ ක්‍රියාව සිද්ධ කරපු කෙනා කියනවා මං ඒක කරා. මේ ප්‍රචණ්ඩ ක්‍රියාව ලක් වෙච්ච කෙනා කියන එහෙම එකක් උනේ නැහැ.
ඉතින් ඒකේ පේනවනේ යම් මට්ටමකින් මේ කතිකා වෙනස් වෙලා සෙකන්ඩ් වීමක් මේ Taman එවැනි ක්‍රියාවට භාජනය වීම මදිකමක් වගේ ඉඳා ඒක උනේ නැහැ කියනවා. අනිත් එක්කෙනා චණ්ඩිකමට ඒවයි කියනවා මේ චණ්ඩිකම් මේ දැඩි ප්‍රචණ්ඩත්වය හිස ඔසවන බවක් අපි දකිනවා. ඉතින් ඒක අපි නැවැත්තුවේ නැත්තම් මේක ඉදිරියට තාම ඛේදනීය භයානක තත්ත්වයක් මතුවේ. විශේෂයෙන්ම අපි පෙන්වනු යටවත්ත මාතලේ යටවත්ත ප්‍රදේශ සභාවේ සිද්ධිය එතනදී මේ සමාජ මාධ්‍ය හරහා පැහැදිලි පෙන්වනවා කෙනෙක්ගේ මේ මොහොන පොතේ දාපු යම් සිද්ධියක් විචාරයක් සම්බන්ධව එයාට විවෘත විවේචන ලක් කරනවා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයෙක් කියලා කියන කෙනෙක්. එහෙම කෙනෙක් නෝනා නම් ඒක ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. අන්න මං කිව්වාගේ අර එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා එවැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම මෙහෙම සිද්ධ වුණේ නැහැ අපේ කෙනෙක් නෙවෙයි කරේ මේක අපි ප්‍රතික්ෂේප කරනවා කියන එක ඒක සිද්ධ වුණේ නැහැ. ඒක බයනකයි. කියන්නේ මේකයි. පණිවිඩය දෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාව තහවුරු කිරීමට ඒක මේ අවලංගු කිරීමටවත් ඒක අවතක්සේරු කිරීමටවත් ඒක ප්‍රතික්ෂේප කිරීමට නෙවෙයි. ඒ ක්‍රියාව සිද්ධ වුණා. ඒක තුලින් බලපෑමක් වුණා. හැබැයි කරයි කියලා කියන ඒ පක්ෂයක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ කරයි කියලා කියන ඒ චෝදිතයක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒකෙන් පණිවිඩයනේ මොකද්ද? ප්‍රචණ්ඩත්වයේ යම් සාධනීය බවක් යම් පිළිගැනීමක් තියෙනවා. ඒ ප්‍රචණ්ඩත්වයේ හරහා යම් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා කියන එක. ඒක මං හිතන්නේ භයානකයි. ඉතින් අපි දැක්කා මේ අර යටවත් සිද්ධ වගේ පෝරති විපත්තු සිද්ධිය අපි මම කලින් කෙටියෙන් විස්තර කළා වගේ පෙට්‍රල් බෝම්බයක් දැම්මා. ඒකේ තුල සැක කරන්නේත් මේ දැඩි ලෙස ප්‍රචණ්ඩත්වයට මේ හිමිකම් කියන කණ්ඩායමක් හරහා එතනදිත් ඒ සිද්ධියට භාජනය වෙච්ච පුද්ගලයා දැන් මැලිකමක් දක්වනවා ඒ පිළිබඳ ඉදිරියට ගෙනියන්නේ. එයා සැක කරන්නේ කවුද කියලාවත් කියන්නේ. ඒට බය කියන සංරචකය මං හිතන්නේ නැවත මතුවලා තියෙනවා. ඒක මං හිතන්නේ අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට මේ අර කටාන සිද්ධිය අපි කිව්වා ඒ වෙඩි තැමීම සම්බන්ධව ඊට පස්සේ ඩෑන් ප්‍රියසාද්ගේ ඒ මරණය සම්බන්ධ සිද්ධි මේවා සිද්ධි එකක් දෙකක් වුණාට බලපෑම විශාලයි. අපි ඔය පළාත්වලට ප්‍රදේශවල කතා කරාම ජනතාව කියනවා අපිට බයක් ඇති වෙනවා. අපිට ඡන්දය ඉල්ලන්නත් එපයි කියලා හිතනවා සමහර අපේක්ෂකයෝ. සමහර අය කියනවා ඡන්දය දාන්න හිතෙන්නෙත් නැහැ. ඉතින් මේ බලපෑම පිළිබඳ නිරීක්ෂණය තමයි CMEV ආයතනයේ කරන්නේ. සිද්ධි ගණන් කිරීම නෙවෙයි බලපෑම බලවත්. එනිසා අපි කියනවා දැන් මේ කාන්තාවන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වයත් මෙතන දියත් වෙලා තියෙනවා. අපි දැක්කා මේ NPP අපේක්ෂිකාවටත් බලපෑම් කරලා තියෙනවා. එයාට මේ අතවර කරන අවස්ථාවක් වගේ එකක් එළඹලා තියෙනවා. ඒවට පිළියම් ඇත්තෙම නැහැ. මේ එනිසා අපි කියන්නේ මේ ස්ත්‍රීන්ට ඇතිවෙච්ච මේ කලින් අපි දැක්ක මේක මේ පාර්ලිමේන්තු මැතිවරණයේ ස්ත්‍රීන් යම් මට්ටමක මතවාදීව පුරුෂ කේන්ද්‍රීව පුරුෂාධිපත්‍ය මුල් කරගෙන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හරහා පීඩනයට ලක් වෙනවා, තර්ජනයට ලක් වෙනවා. ඒක ඊටත් වඩා මේ පුංචි ඡන්දේ අපිට පෙන්වනවා. ඒ වගේම කනගාටු සහගත සිද්ධි කීපයක් තියෙනවා. වාර්ගිකත්වය ජාතිවාදය ඇවිස්සෙන විදියට සිද්ධි අපි වාර්තා කරලා තියෙනවා. ඒ කියන්නේ සිංහල අපේක්ෂකයන් මේ ආවල් කණ්ඩායම දෙමළ කට්ටියකට ඡන්දෙ දෙන්න එපයි කියලා කියනවා. දෙමළ කණ්ඩායම් ටික කියනවා ඔයා සිංහල කෙනෙකුට ඡන්දෙ දෙන්නේ කියන එක ඒ විස්තරාත්මක මේ විග්‍රහයන් අපේ තියෙනවා. ඒක බයන ඒ රකුසා හිස එසෙව්වනම් මේ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවක ඒක භයානකයි. ඒක ආපසු මේ හංගන්න බෑ. මොකද ඒක මතුවනම් පස්සේ ඒකෙමට ආවේනිකම ජීවිතයක් තියෙනවා. ජාතිවාදය කියන එක. පස්සේ අපි දැක්කා මේ ඡන්දයට බලපාන සිද්ධියක් පැහැදිලි එකක්. ඔය මේ
වගවීම විනිවිධභාවය වගේ දේවල් මේ ඉන්දීය අගමැතිගේ පැමිණීම ඒ හා සම්බන්ධව තිබ්බ ගිවිසුම් සම්බන්ධව කතිකාව ඉතා මුණුසුම් වුණා. ඒක තුළ රහස්‍ය භාවය අපට තේරෙන්නේ ඒ රහස්‍ය භාවය ඇයි ඒ තරම් උග්‍ර වෙන්නේ. තොරතුරු දැනගැනීමේ පනත හරහා ඒවට තොරතුරු ලබා ගන්න කිව්වට තොරතුරු දැනගැනීමේ පනත හරහා ඉල්ලීම් කරාම ඒවා ඇත්තවස ලැබුණා කියලාවත් අපට සහතිකයක් ලැබෙන්නේ නැහැ, ලියුමක්වත් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නය හරහා ඔය ඉන්දිය විරෝධය, මේ ජන කොටස් බෙදීම, මේ වාර්ගිකත්වය හරහා, ආගම් භාෂා හරහා බෙදීම මං හිතන්නේ ඒකත් බරපතල ප්‍රශ්නයක් බවට මෙන්න මේ ඡන්දයේදී තීරණාත්මක සාධකයක් වෙනවා නිසැකයි. වතුකරයේදීත් මලය දෙමළ ජනතාව සම්බන්ධවත් අපිට තියෙනවා පැහැදිලිව මේ තරංගේ උණුසුම්භාවිකුත් තියෙනවා. ඒක තුළ වතුකර ජනතාව බලහීන කිරීම, ඒගොල්ලන්ගේ මේ බල රහිතවීම, ඒගොල්ලන්ගේ බලසතුවීම අඩුවීමක් අපි දකිනවා. ඒක තුළ අර තරංකාරීත්වය ප්‍රධාන පක්ෂවල වුණාම ඇත්ත වශයෙන්ම ඒ ප්‍රදේශවල ඒගොල්ලන්ට ආවේනික වූ, ඒගොල්ලන්ට විශේෂිත වූ ප්‍රශ්න මතුවෙන්නේ නැහැ. පොදු ජාතික දේශපාලනයේ කේවල් කිරීම, ඒවායේ මේ කරන කතිකාවන් මිසක් ඒ ප්‍රදේශවල තියෙන ජීවමාන ප්‍රශ්න වලට නිසි තැන ලැබෙන්නේ නැහැ. එනිසා අපි දැක්කම පක්ෂ කීපයක් තරං කිරීම, ඒවා එක එක සන්ධානත් එක්ක එකතු වීම තුළ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න වල තියෙන වැදගත්කම අඩු වෙන බව අපි දකිනවා. මේ ඊට පස්සේ අපි මං කිව්වාගේ මේ සමහර පක්ෂ කාර්යාලය වවුනියාවෙත් එකක් සිද්ධ වුණා. ඊට පස්සේ දැරණියගල සිද්ධ වුණ පක්ෂ කාර්යාලවල ප්‍රශ්න තිබ්බා. මේ කිලිනොච්චියේ මේ ජාතික ජනබලවේගයේ පක්ෂයේ මේ කාර්යාලයට ගිනි තැබීමක් සිද්ධ වුණා. ඊට පස්සේ අපි දැක්කා මේ ඡන්ද පත්‍රිකා අතේ තියාගෙන එවැනි ප්‍රශ්න කීපයක් මතුවුණා. ඊට පස්සේ අපි දැක්කා මේ අලුත් ප්‍රවණතාවක් මේ රටේ ඉහළ නායකත්වය උතුරේ මේ කෝවිල් වල තමන්ගේ රැස්වීම පවත්වීම මං හිතන්නේ බරපතල ලෙස මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. ඒකට අපි පැමිණිල්ලක් කරා. එතන ඒ පැමිණිල්ලක් කරාමත් ඒකට නිසි ඇහුම්කම් දීමක් සිදු වුණේ නැහැ. ඇත්තටම අපිට ආරංචි විදියට මැතිවරණ කොමිසමේ මේ ඉදිරිපත් වෙච්ච කට්ටිය පවා ගිහිල්ලා අවවාද කරා මෙහෙම රැස්වීම තියන්න එපයි කියලා. ඒකත් නොසලකා රැස්වීම පැවැත්තුවා. ඒ වගේම මේ අපි දැක්කා ඔය නිහඬ කාල සීමාව තුලත් යම් නීතිය කඩකිරීමට පොළඹවීම් දකින්නට අපිට ලැබුණා. ඒ නිසා මේවා හොඳ ප්‍රවණතා නෙවෙයි. ඇත්ත වශයෙන්ම රටේ ඉහළ නායකත්වය, පක්ෂවල නායකයෝ ඉතාම ශික්ෂණයක් ඇතුව හික්මීමකින් නීතිගරුක විය යුතුයි. ඒ අය පවා නීතිය කඩකිරීමට උඩගෙඩි දෙනවා නම්, ඒ කට්ටිය අනුබල දෙනවා නම්, එතකොට අපිට නීතිය පිළිබඳ තියෙන විශ්වාසය කඩ වෙනවා. ඒක භයානක තත්වයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි සාරාංශයක් ඇටියට කිව්වොත් මේ අවසාන දිනවල තියෙන ප්‍රචණ්ඩත්වය උග්‍රයි. ඒ කියන්නේ සිද්ධි සම්බන්ධයෙන් හා ඒවයි තියෙන බරපතලකම නිසා. ඒ බරපතලකමයි සිද්ධි අතර අපිට යම් අවදානමක් තියෙන බව පේනවා හෙට මේ 6 වෙනිදා පවත්වන ඡන්දෙට. ඒ නිසා ඡන්දදායකයන්ට අපි උපදෙස් දෙන්නේ කලින්ම ගිහිල්ලා තමන්ගේ ඡන්දය සාමකාමීව දෙන්න, බලපෑම් වලට යටත් වෙන්න එපා. මේක ඊටාම වැදගත් අවස්ථාවක්. තමන්ගේ ප්‍රදේශයේ, තමන්ගේ ගමේ, තමන්ගේ පළාතේ, තමන්ගේ මේ වටපිටාවේ ප්‍රශ්න විසඳීමට මිසක් මේක ජාතික තලයේ දේශපාලනයක් මැදිහත් විය යුතු කාරණාවක් නෙවෙයි අපේ විශ්වාසය අනුව. මේ ඒ නිසා ඒක වැදගත්. ඉතින් මේ ප්‍රචණ්ඩත්වය ඉඩ දෙන්න එපා. මේ ඒ වගේම මේ සිද්ධි සම්බන්ධව අපි දකින ප්‍රවණතාව මම කිව්වාගේ මේ
ජාතික මට්ටමේ ඇති තරංකාරිත්වයයි ඒ පිළිබඳ විශ්වාසයේ අවස්ථාවයි අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මේක පුංචි ඡන්දයක්. මේක පුංචි ඡන්දය සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාවන් ඉෂ්ට කළ යුතු ඡන්දයක්. ඒක එලෙස තබාගත යුතුයි. එමෙන්ම මේ ඡන්දයේ අපි මීට කලින් දැකලා නැහැ මේ මිශ්‍ර ක්‍රමය. මේ ජයග්‍රාහී කොටසකුත් ඉන්නවා කොට්ටාස මට්ටමින් වෝඩ් එක මට්ටමින්. ඒ වගේම මේ සමානුපාතික ක්‍රමයටත් නියෝජිතව පත් වෙනවා. ඒ නිසා අපි නොහිතන විදිහේ සාමාන්‍ය ජනතාව නොහිතන විදිහේ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ජයගත්තත් පූර්ණ ජයග්‍රහණයක් නොලැබෙන තත්ත්වයන් මතුවෙන්නත් පුළුවන්. ඒ නිසා ඉවසීම අවශ්‍යයි හැමෝගෙම. මේක අත්දැක බැලීමක් වගේ අපි දකින්නේ. මේක තුළ ගැටලු තියෙනවා. මේ ක්‍රමයේ ගැටලු තියෙනවා. හැමෝම මේක 100%ක් අධ්‍යයනය කළා හෝ අත්විඳලා හෝ නැහැ. ඒ නිසා ඒකේ ප්‍රශ්නෙත් තියෙනවා. මේ ක්‍රමවේදයේ ප්‍රශ්නේ තියෙනවා. ඡන්ද ගණන් කිරීම කෙරෙන්නේ ඒ සමහර අවස්ථාවල ඡන්ද මධ්‍යස්ථාන නිසා. ඒතකොට ඒකේ රහස්‍යභාවය පිළිබඳ ප්‍රශ්නිකුත් අපි දකිනවා. මම හිතන්නේ ඒක තාම භයානකයි. මොකද රහස්‍ය ඡන්දයක් විය යුතුයි. රහස්‍ය ඡන්දයක් වීමට නම් කවුද කොහෙන්ද ඡන්දෙ දෙන්නේ කියන එක මේ කිසිසේත්ම මේ අනාවරණය වී නොවිය යුතුයි. දැන් හැබැයි යම් කොට්ටාසයක ගණන් කරා නම් එතනම අපි දන්නවා අවට ඡන්දදායකයන් සමස්තයක් ඇටියට පුද්ගලයන් උනත් මෙන්න මේ ගමේ අය මේ විදියට ඡන්දෙ දුන්නයි කියන ඒ උපකල්පනය ඒ සාධනීය උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ ගැටලු සහගතයි. ඉතින් මේ ඡන්ද ක්‍රමයේත් ප්‍රශ්න තියෙනවා. මේකේ ක්‍රියාවලියේත් ප්‍රශ්න තියෙනවා. අපි දකිනවා මෙතන මේ යම් අත්හදා බැලීමේ ස්වරූපයකුත් තියෙනවා. කලින් මෙවැනි ක්‍රමයකට අපි කරෙත් නෑ. මේකේ සංශෝධනත් අත්‍යවශ්‍යයි. ඒ නිසා අපි සාමාන්‍ය ජනතාවට කියන්නේ ඉක්මනට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්න එපා. බලපෑම් වලට ඉඩ දෙන්න එපා. මේ තියෙන දෝෂිත සිද්ධි අපි අවම කළ යුතුයි. විශේෂයෙන්ම මේ මැතිවරණ දිනේ හා පශ්චාත් මැතිවරණ සිද්ධිත් අවම කිරීම අත්‍යවශ්‍යයි. මේ අපි සුබපතනවා ජනතාවට. ඔබට ජය වේවා. මේ අවශ්‍ය විදිහට මේ තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. ප්‍රචණ්ඩත්වයට ඉඩ දෙන්න එපා. මේ රටේ දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රයට ආරක්ෂා කිරීම හැමෝගෙම යුතුකමක්. මේක කේන්ද්‍රීය දේශපාලනයේ ප්‍රශ්නයක් නොවිය යුතුයි. ඒ තරංගයක් නොවිය යුතුයි. පක්ෂ දේශපාලනයේ තරංගයක් එලෙස නොවිය යුතුයි. මේක ගම් මට්ටමේ තීන්දුව ගැනීමේ මේ ක්‍රියාවලියේ වැදගත්ම අවස්ථාව විය යුතුයි.